නාට්‍යකරණයේදී ඒගොල්ලෝ ගන්න මේකේ තියෙන නාට්‍යමය ස්වභාවය තමයි මේ ගන්නෙ. දැන් අපි හිතමු එළුවන් කෑම වගේ එකක් ගත්තොත් එහෙම මේක ඇතුලේ තියෙන ලොකු සමාජ කාරණේකුත් මේ අපේ ජන ක්‍රීඩා ඇතුලේ මේ ගැන පරිශන කරපු විද්වතුන් කියලා තියෙන විශේෂයෙන් විදේශීය අය අපේ රටේ ජන ක්‍රීඩා ගැන මහාචාර්ය ලුඩෝවයික් එතකොට මහාචාර්ය කැස්පරිස් වගේ අය කියලා තියෙනවා අපේ රටේ ජන ක්‍රීඩාවේ තියෙන විශේෂත්වයක් තමයි මේක බැලු බැලමට නිකන් ගීත නාටකයක් වගේ. මේකේ ගායනා තියෙනවා, මේකේ චලන තියෙනවා, මේකේ නැටුම් තියෙනවා, මේකේ ක්‍රියාවක් තියෙනවා. එතකොට කෙනෙකුට මේකට දායක වුණේ නැතත් බලන් හිටියාම මේකෙන් හමුතු ආනන්දයක් තියෙනවා. මේ ක්‍රීඩාව දිහා බලන් හිටියාම කියන එක. එතකොට දැන් අපි එළුවන් කෑම වගේ ක්‍රීඩාවක් එක කතා කළොත් මේක අපිට එළියෙන් බැලුවහම පේන්නේ දැන් එළුවෙක් ඉන්නවා. එළු හිමියෝ ටිකක් වටේ ඉන්නවා. කොටියෙක් එනවා. එතකොට මේ ක්‍රීඩාව වෙන්නේ අර එළුවව කොටියගෙන් ආරක්ෂා කරගෙන. දැන් මේකෙදි මේ එළුවා කියන එකෙන් සංකේතවත් වෙන්නේ ඇත්තටම අපි සතු දේවල්, අපි සතු වටිනාකම්. එළු හිමියෝ කියන්නේ අපේ ජන සමාජය. කොටියා කියන්නේ මේ අපේ ජන සමාජයට බාහිරින් එල්ල වෙන උපද්‍රවයන්. ඒක තමයි මේ සමාජ කාරණාව මේ ක්‍රීඩාව ඇතුලේ තියෙන. නමුත් ක්‍රීඩාවේදී මේ පොඩි දරුවන්ට ඕක එච්චර ඔලුවට යන්නේ නැහැ. එතකොට මේ ක්‍රීඩාවෙන් හුරු කරනවා පුංචි කාලේ ඉඳලා අපේ ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි සමාජයේ ජීවත් වෙන්න නම් අපේ දේවල් ආරක්ෂා වෙන්න නම් අපේකම ආරක්ෂා වෙන්න නම් අපි තුල තිබිය යුතු ප්‍රධානම ගුණධර්මය මොකද්ද? එකමුතු බව. මොකද කොටියට ඇතුළට පයින්න පුළුවන් වෙන්නේ මේ එකමුතු තැන ගිලිහුණු තැනින් විතරයි. වෙන කිසිම තැනකින් පනින්න බෑ. ඒක තමයි දෙන සමාජයේ පණිවිඩය. ඒතර මේ පොඩි දරුවෝ මේ සමාජ විද්‍යාව දන්නේ නැහැ. මේ ගැමියෝ මේවා හදාගෙන තියෙන හේතුවක් ඇතුව. නිකන් ආවට ගියාට ක්‍රීඩාවක් නෙමෙයි. කියන්නේ මොකක් හරි එකක් කරන්න ඕනේ හින්දා කරපු දේවල් නෙමෙයි. මේ හැම එකකම තියෙනවා යම් සමාජ කාරණයක්. මොකද තමන්ට ඕන කරන අනාගත පුරවැසියා නිර්මාණය කර ගැනීමේ කාර්යයට කලාව එහෙම නැත්නම් ක්‍රීඩාව විනෝදය පවා පාවිච්චි කරපු විදියක්. කොහොමද අනාගත සමාජ අනුයෝජනය කියලා අපි බරපතල වචනයක් කියන්නේ. සමන් ජීවත් වෙන සමාජයට අනුයෝජනය වෙන කෙනෙක් බවට පත් කරගන්නේ කොහොමද අනාගත ගුරුවත් පොතේ වැඩිපුරම තියෙන වචනේ නේද? සමාජ අනුයෝජනය. ඒ කාර්ය මේ වගේ දේවල් වලින් තමයි කරලා තියෙන්නේ. මේ කියන ජන ක්‍රීඩාවෙන්, ජන නැටුමින්, ජන කවියෙන් තමයි ඒ කාලේ මේ කාර්යය සිද්ධ වුණේ.